දැන් අපි වෙන්දේසියට ඉදිරිපත් කරන්නේ අඩු සහිත පතාර කැරපොත්තෙක්. කැරපොත්තෙක්ද මූට පයිත්‍යයන්ද? සර් මූ හිටිය හැම තැනම ගෑණි ගෙදරින් ගියා. කෝටි 5යි. කෝටි 10යි. කෝටි 20යි කීයයි කිව්වත් දෙන්නේ නැහැ. කියන්න බලන්න අලි ඇතුන් මාරු වෙන තැනට කියන නම මොකද්ද? අලි මංකඩ. හරි එහෙනම් කියන්න බලන්න ඌරන් මාරු වෙන තැනට කියන නම මොකද්ද? කෝක් සමුද්‍ර සංදිය. දන ගහපිය ඌරා. නගී ගමනක් යන්න වගේ. මම කොහෙ ගියාම මොකද තමුසෙට කහනවද? කහනව නගී පොඩ්ඩක් අහගන්න පුළුවන්ද? ඵලයන් වනචරය යන්න. ඔයි නවත්තපන්. කො හෙල්මට්. හෙල්මට එක කැඩිලා සර්. සිග්නල් දාංගු බලන්න. සිග්නල් පිච්චිලා සර්. ලයිසන්ස් ඉන්ෂුරන්ස්. නෑ සර්. නවත්තලා එනවා. ස්ටෑන්ඩ් එක නෑ සර්. අනේ අයියේ අලියෙක් එනවා. අපි හරවා යමු නේද? ඉන්නකෝ. මම මූ එලවන්න. ඔවත් මට වැඩද? ඵල යන්න කීවේ අලිය හිටපු තැනකටම. අනේ අම්බෝ මාර බෙර ගෑණියෝ තනිය මාව මරන්න එනවා. මේ පකේ කිව්වේ නම් කොහමද? අනේ යකෝ අපිවත් අරන් ඵලයන්. මැඩම් එදා ආවේ වෙන සර් කෙනෙක් එක්ක නේද? ඔයාට පිස්සුද මල්ලි? මං එහෙම ආවේ නෑ. හපොයි දෙයනේ Facebook එකේ සල්ලි හොයන්න දගන් හැම ගෑනිම ජග්ගිය දන් වතුරට පනින්න නිකගන් දියකාවෝ වගේ බං. යකෝ මේ පාර කුෂ් කෑල්ලක් තියලා තියෙන්නේ තර්ට්ටුවට. අඩේ සිරාවටම හුත්තෝ. එන කාලෙකින් යකෝ. උඹ කෑල්ල අරන් වැවගාවට ඵලයන්. උඹ ඉක්මනට වරෙන් ගිහිනා. මම හඳට යන්න පාර හදලා තියන්නම්. අද නම් සැපකනේ කො ඔය ගිනි පෙට්ටිය ගනින් එක පත්තු කරන්න. අප්පට හැමිනෙනවනේ. දාලා හදිස්සියට ගිනි පෙට්ටිය අමතක වුණානේ. ඇයි බොල නාකි පඩංගුවෝ? තෝගේ ගල් දෙකේ අතුල්ලලා යකෝ දැන් මේක පත්තු කරන්නේ. චිල් බන් චිල්. මම අරන් ඉන්නම් ක්ෂණික. පොඩි වැස්සටත් කොළඹ යට වෙන්නේ මොකද බං? කොළඹ අයිති බටහිරට නිසා බං. ඒ මොකද? උඹ ෆෝන් එකෙන් සල්ලි හොයන්න දන්නවද? ඔව් දන්නවා. ඒ කොහොමද? ෆෝන් එක විකුණපන්. මම සිල් බිඳගත්තේ මුල් සිඳගත්තේ බඩුවක් නිසා. හිත ගැස්සෙන තාලේ අහු වුණා වාගේ ගෑම්කම් නිසා. මම මරනවා පරයක්. අනේ ඩොක්ටර් මට පඩයක්දි සද්ද එන්නේ නැහනේ. ඒක වැඩි කරගන්න විදිහක් නැද්ද? විදිහක් තියෙනවා. හොඳ බස් බීට් කටක් කරගම් පුකේ ගහගෙන නොකොල් කාලා හොඳට තටමවපන් හුත්තෝ. 500ක් දීපන්. ආන් අර දිමුතු කියන කඩප්පුලියව දැන් පොලිසියෙන් අල්ලන් ගිහිල්ලු. ගංජා ළඟ තියන් ඉද්දි අහුවෙලා. ඒකට අපේ සහන් කොල්ලා දහම් පාසලේ හෙඩ් පිපෙක්නේ. අනේ වාසනාවන් මහත්තයෝ අද කාලගුණයට කිව්වා වහින්නේ නෑ කිව්වා. උගේ අප්පගේ කාලගුණේ. දරුවා ඔබ කැමති කරන්න අමාරුම වරයක් ඉල්ලන්න. මට හදට යන්න පුළුවන් සෝපානයක් ඕනි. ඒක අමාරුයි. එහෙනම් මට ගෑනුන්ව තේරුම් ගැනීමට හැකි වෙන වරමක් දෙන්න. මචං ඔබට හදට යන සෝපානේ රත්තරන් වලින් කරලා දෙන්නද? උදලාලි කරවල තියෙනවද? බලපරයා තෝරාගන් කියලා. හම්මට ඔහොමද බල්ලෝ කස්ටමර්ස්ලාට කතා කරන්නේ? අනේ නැහැ මං ඒ කිව්වේ කරවලවල නම්. ඒක මිසක් එහෙනම් දියන්කෝ පරයෝ කිලෝ එකක්. ඔන්න මල්ලි මං රස කේක් එකක් හැදුවා. බුදු අම්මෝ. බයත් හිතෙනවා. තුන්වරක් 3 කීයද? අගහරුවාදා. වෙන කවුරු හරි කියන්න. උත්තරේ 9. ඔයාට සනීපයි. ඒත් උත්තරේ ආවේ කොහොමද? 3 අගහරුවාදායින් බෙදලා ડોක්ටර්. තමුසේ උඩට ගිහින් සේප් එකේ ඉන්නව නේද? මට මෙහෙ කරන් බිල ගෙවා ගන්න බැරව ඉන්නේ. එනවා පහලට බොරවට මැරෙනා මෙතන. මුදලාලි টয়ලට් පේපර්ස් තියනවද බං? ඔනේ නම් වැලි කඩදාසි නම් දෙන්න පුළුවන්. අපේ මහත්තයෝ මම මේ මහත්තයා දැන් එයිද කියලා බලන් ඉදී සෑහෙන වෙලාවක් තිස්සේ. ඒ මොකෝ සීයේ? ඉතින් ඉච්චර කලබලයට මාව හෙව්වේ. සර්ගේ ජීවිතේ සතුටුම දවසනේ අද මේ මල් ටික දෙන්න. සතුටම දවස අද. හෙටනේ මගේ වෙඩ්ඩින් එක. ඒක තමයි බං අද කිව්වේ ආයේ මොන ෆන්ද. මචං ඩොක්ටර් කියනවා මේ විදියට දිගටම බිව්වොත් වකුගඩු දිය වෙයි කියලා. අඩෝ එහෙමද බං? ඒ නිසා මම නැවැත්තුවා බං. ඩෝ උඹ බොන එක නැවැත්තුවද බං? නෑ බං. ඩොක්ටර්ව හම්බ වෙන එක නැවැත්තුව. මේකේ පළු දෙකට මගේ වල්ල අහු වෙලා තියෙන්නේ. සුදු පුතා ඇයි මේ කාමරේ හැඩි කරලා? මාමා හංගල තිබ්බ ටොපියක් හොරෙන් කෑව විතරයි මතක. මොනා වුණාද දන්නේ නෑ අප්පා. ඕනේ මිස් මට නම්බරයක් දෙන්නකෝ. යකෝ
මම බැඳලා ඉන්නේ මිනිස්සයෝ. ඕනේ මිස් මම ડોක්ටර් බලන්නයි නම්බරේ ඉල්ලුවේ. සෝරි මෙන්න නම්බරේ. අර රූම් එක ළඟට යන්නකෝ. මුන්නම් ලෙඩෙට්ට හරියට සලකන්නවත් දන්නේ නැති හැටි. නවත්තපන් යකෝ. මට ගල් බනිසක් ගන්න. මොකද්ද වාගේ අසනීපේ? මගේ හස්බන්ඩ් හීනෙන් කියවනවා ડોක්ටර්. පොඩි දෙයයි කරන්න තියෙන්නේ. හස්බන්ඩ් අවදියෙන් ඉන්න වෙලාවට මිනිහට කතා කරන්න දෙන්න. එතකොට ලෙඩේ හරියයි. මේ කම්පියුටර් එක ගොඩක් ස්ලෝ වෙලා. ඒ අලුත් ෆීචර් එකක්. ඒකෙන් ඔයාට වැරද්දක් ඉක්මනට වෙන එක වළක්විලා ගන්නවා. සල් ගහට නගින්න කලින් ජොකා දාලා වරෙන් අමර. තව ඩිංගෙන් උඹේ බිජ්ජන් ඇට දෙකට සල් පොහොට්ටු කියලා මං රැවටෙනවා. මම මේක මෙහෙම අරගෙන මෙහෙම දැම්මා. ලක්ෂ 5යි. සමහරු මං ගැන තැන තැන කියපු ආරංචි වෙද්දි තමයි මං දැනගත්තේ. මගේ ගැන උන් දන්න දේවල් වලින් භාගයක්වත් මං හරියට දන්නේ නැහැ නේ කියලා. තූ අදත් වත්ත මැද රීලා ගියාද බල්ලෝ? අම්මගේ කොණ්ඩේ මාළු අල්ලගත්ත බලන්න. අනිකේ දෙවියනේ. කොණ්ඩේ මාළු. මේක නම් පුදුම වැඩක්. ඔයා ඒක කොහොමද කළේ? උඹලා කොහොම වේලි වේලි ඉදියට බං. උඹලා දන්නවද? ඒ කාලේ කෙල්ලෝ මට කැතයි කියලා කිව්වේ මගේ පර්ස් එක දකින්නකන් විතරයි. එතකොට සීයේ පර්ස් එක දැක්කට පස්සේ බේරෙන්න බැරි වෙන්නේ නැතිනේ. පිස්සුද බං? ඊට පස්සේ උන් කිව්වා කැත විතරක් නෙවෙයි තෝ හිගන්නෙකුත් කියලා. මල්ලි මේ ළමයි පොඩ්ඩක් වඩා ගන්නවද? මට සාරි පොට වරලත් ගණකාධිකාරී මහත්තයා ගෙදර ඉන්නවද? ඔව් ඒ මම තමයි. කෝ ඉතින් ඔයාගේ වරල? යමන් පොඩ්ඩක් ගේ ඇතුළට වරලා පෙන්නන්න. මේ මාසේ මොකුත් ඇක්සිඩන්ට් එහෙම නැහැ නේද? නෑ බොස්. එහෙම වෙන්නේ නැතුව බලාගන්නේ කොහොමද? අපි දැනුම් දෙන්නේ නැහැ එහෙම වුණාම. ඔයාට ඔයාගේ ලෝකේ ලොකුම හීනේ මොකද්ද? මගේ මල්ලි වගේ ලංකාවේ ලොකුම කෝටිපති අතරට එන එක. එයා දැන් කෝටිපතියෙක්ද? නෑ. එයාටත් ඒක හීනයක් විතරයි. ඔයා අරක්කු මොකෝ මේ ඔළුව තුවාල කරගෙන? අම්මා කිව්වා පිටි ටික හලලා දෙන්න කියලා. ඉතින් මම බිමට හැලුව එච්චරයි මතක.